right දැන් කඩේම් ලකුණු දැම්ම කියලා ළමයින් ගියා කට් ඔෆ් මාක්ස් එහෙම ආවා කියලා අර හැමදාම මම කියන එක මේ පාර දැන් ඉලක්කම් එක්ක ඔන්න මම ඉලක්කම් එක කියන්නේ නැතුව හිටියේ මේක ඉලක්කම් වලින් තේරුම් ගන්න අපිට ඒ කට් ඔෆ් එක එනකන් ඉන්න වෙනවා. දැන් ඕගොල්ලොන්ට පළවෙනි එක ඕගොල්ලොන්ට කියන්නේ ඇයි? මට බලපාන්නේ ඕගොල්ලෝ. හරිද? සමහර දැන් මම මේක අද රෙකෝඩ් කරලා දානවා. ඒ තුන් ටිකක් හරි සමාජයේ මිනිස්සු මේක දැනගන්න ඕන මේ වෙන දේ මොකද්ද කියලා. පළවෙනි එක වැරද්ද ළමයින්ගේ සහ දෙමව්පියන්ගේ. මේ සියලු දේවල් වල වැරද්ද. තමන් කරන්නේ මොකද්ද කියන එක ගැන අවබෝධයෙන් නෙවෙයි බහුතරේ වැඩ කරන්නේ. හරි. ඒකේ ප්‍රතිඵල දැන් අපි දැන් මේක කටවහගෙන ඉන්න ඕනේ. ඒ ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? ඒක දැන් අපේ උඩිමුත් යනවා. අපි කොච්චර හොඳට වැඩ කරා. දැන් මම ඊයේ ගෙන්න ගත්ත 20යි 23 නුවර හරි. නුවර සාමාන්‍යයෙන් කෝටා එක කීයක් විතරද? කෝටා එක 78 වගේ තියෙන්නේ. දැන් මේක අපිට තියෙන දේ අවුරුදු 3කට කලින් එකක්. 20යි 23 නුවරින් ළමයි 160කට ආසන්න ගාණක් මෙඩිසින් ගිහලා තිනවා. හරියට ඉලක්කම හොයාගන්න බෑ. ආසන්න වශයෙන් එච්චර. එතකොට මෙරිට් කීයක් විතරද? ඔව් 82ක්. හරි. ලොකු ගාණක්. රයිට්. පේනවනේ අපේ ගාණ. හරි. දැන් 82ක් ළමයි ඔන්න මේ අවුරුද්දේ මෙරිට් ගිහලා තියෙනවා. හරිද? මේ වැඩි කල නෙවෙයි 20යි 23 මම මේ කියන්නේ. 20යි 23න් පස්සේ තමයි 20යි 23 නේ 20යි 22න් පස්සේ තමයි මේක හැවෙන්න පටන් ගත්තේ. හේතුව මේ ටියුෂන් වල මේ විපර්යාසයේ පටන් ගත්තේ 2019 20න් විතර වගේනේ. ඔය කොවිඩ් ප්‍රශ්න ආරම්භය ඇවිල්ලා 20 21 ඔය අවුරුද්ද. ඒ අවුරුද්ද වල පන්ති වලට ගිය ළමයින්ගේ ප්‍රතිඵල එන්නේ 22 23 වගේනේ. එතකොට තමයි මේකේ අරුබුදේ පේන්න ගත්තේ. හරි. ඊට පස්සේ 20යි 24 20යි 24 ගිය ගාන 142යි. හරි. මොකද ඒක මට ෂුවර් 143 ළමයා මගේ පන්ති ආපු ළමයේ ඒ 3යි මෙඩිසින් යන්න බැරි වුණා. මම අයගේ ළමෙක් තර්ඩ් ෂයි. හරි. ඒ ළමයා C1 හිටියේ සෙකන්ඩ් ෂයි බයෝ තර්ඩ් ෂයි තමයි මල් ළඟට ආවේ. C1 ඒකක් වුණා. ඒත් මෙඩිසින් යන්න බැරි. හරි. මම හිතන්නේ ඒ ළමයා තමයි වෙන්න ඇති. නුවර ඉතිහාසයේ පළවෙනි ළමයා ඒ තුනක් අරගෙන මෙඩිසින් යන්න බැරි වෙච්ච. මහාමායා. තර්ඩ් ෂයි ළමයා. එයා පෙරදිනේ ඩෙන්ටල් එකේ ඉන්නවා දැන්. එතකොට 142ට මේක ආවා. ඒ කියන්නේ කීයද බලන්නකො මෙරිට් එක? 64යි. හරිද? ඊළඟ අවුරුද්දේ මෙරිට් ගාන 64යි. හරිද? දැන් ඔන්න 20යි 25 මේ පාර ආවා. මම 20යි 25 ස්ටෝරි එක ඔයගොල්ලන්ට කිව්වත් නේ. හරි. දැන් මගේ ඔළුවේ මොකද්ද තියෙන්නේ? 142 ළමයා 43 වගේ රෑන්ක් මෙඩිසින් ගියා අවුරුද්දේ. නේ? ඊට කලින් ඊට වැඩිය ගියා තමයි. නමුත් ආසන්න අවුරුද්දේ ගාන කියලා තියෙනවානේ. දවතන 141 43 වගේ ළමෙක් ඉන්නවා මගේ. එයා තමයි මුලින්ම කතා කරේ නෑ කියලා. ඒ ළමයට මං කිව්වා මෙඩිසින් යන්න පුළුවන්. අඩමාණේට මෙඩිසින් යන්න පුළුවන්. හරිද? අඩු ගානේ ඒ ගාන අපිට හිතෙන්නේ නෑ ළමයි මේක කඩාගෙන මෙහෙම යයි කියලා ඉතින්. හරි? ඊට පස්සේ මං කිව්වේ 136 ළමයා කතා කරා. එතකොට 142ද 3ද මට මතක නෑ. එයාත් මාමා ළමෙක්. මේ පාර ලියනවා ආයේ. 136 ළමයාට දැන් මොකද කියන්නේ? අරයට කිව්වොත් උඩින්ම මෙඩිසින්. හැබැයි ඒ අතරතුර මම උදේ නැගිටලා දැන් ඔය රෑනේ රිසර්ච් ඇවිල්ලා ළමයි ඉතින් කලබලෙන් කතා කරලා උදේ නිකන් හිමීට මල් ළඟ ඉන්න ළමයින්ගෙන් ආදලා බලපුවා මල් ළඟ හිටියා 40 දිස්ත්‍රික් 40 හිටියා ඒ ළමයාගේ බලපුවම 600 ගානකට විතර ඇවිල්ලා අයිලන්ඩ් බ්‍රෑන්ච් එක මට මතක නැහැ හරියට 640 වගේ හිතුව දැන් එතකොට 800 ගානකින් ඉවරයි හරියටම ගත්තා 841 වගේ ගානකින් මෙරිට් එක ඉවරයි වෙලාවට 41 ළමයාත් මගේ හිටියා ට්‍රිනිටි කියලා ළමයි. මෙයා රණබීම ළමයි. දෙන්නා ෆස්ට් ෂයි ළමයි. එයා පේන විදිහට එයා තමයි අන්තිමේ කෙනා. එයාට 30 ගානක් වූ වගේ එකක් මට මතක නැහැ ඔක්කොම. දැන් මොකද වෙන්නේ වැඩේ? දැන් 78යි කෝට එක ළමයි ගාන 10කින් විතර වැඩි වුණා. හරි. එතකොට අපි හිතමු නුවරට දෙකක්වත් හම්බුණා කියලා. එහෙනම් මම හිතුවා මේක 80. නුවරදී ප්‍රධාන දිස්ත්‍රික් කියන්නේ ජනානුපාතයට. හරි. 80ට විතර. දාපුවම 41යි. එකතු කරපුවම 121යි.
මල් ළඟ ඉන්නවා තව 90 රෑන්ක් එක ළමයා 6 නේ. ඔව් 96. මෙයා කෙලින්ම මට කිව්වා මෙඩිසින් යන්නේ නැහැ කියලා කලින් ඉඳන් කියලා තිබේ 3යි ආ. නමුත් මෙඩිසින් යන්නේ නැහැ. ළමයා වෙන පාත් එක යන්නේ. සයන්ස් වල යන්නේ. එතකොට දැන් මේක 122ට එනවා. තව ළමයෙක් හිටියා එහෙම යන්නේ නැති. එතකොට මේක 123ට ආවා. තව ළමයෙක් හිටියා මගේ ඇවිල්ලා නැහැ. ඒ ළමයා මෙඩිසින් අහු වෙනවා. හැබැයි ඒගොල්ලෝගේ එයා දැන් පිටිපස්සේ නම්බර් එකක් ඉඳන් අම්මලා කියනවා කියලා ඈත යුනිවර්සිටි එකට යන්න වෙන්නේ. ඒ හින්දා ඩෙන්ටල් යන්න. එතකොට පේරාදෙනේ. මගේ ළමයා හම්බ වෙලාම ඔය එක කන්ෆර්ම් කරගන්න. හරි. නිපුණෙකදී ළමයා හම්බ වෙලාම ඔයා යන්නේ නැද්ද ෂුවර් එක රෙජිස්ටර් වෙන්නේ නැද්ද නෑ සර් නෑ කන්ෆර්ම් 100 දැන් 24යි 124 අනයාගේ අක්කා හරි සාක්ෂියක් තියාගෙන මං කියන්නේ නේ දැන් මම මොකද කියන්නේ දැන් අර ළමයි දෙන්නගේ මගේ හිත හොඳටම කැඩලා දැන් තියෙන්නේ හරි ඇයි මේ මල්ලාගේ ඉන්න හොඳට වැඩ කරපු ළමයින්ට යන්න බෑනේ මෙයාගේ අක්කා ගිය අවුරුද්දෙත් බයෝ ඒ මේ අවුරුද්දෙත් බයෝ ඒ මං එයාට කිව්වා මෙඩිසින් අහු වෙනවා ඒ කියන්නේ මේ ගණන් හදලා මං කිව්වේ නිකන් නෙවෙයි ආ දැන් ඊයේ ආපුවම යාට ඩෙන්ටල් ඇවිල්ලා. ඒ ළමයා විභාගය කරන්න ලෑස්තිත් නැහැ. හරි. අඬාන කතා කරා. දැන් මට තව යාට කතා කරගන්නවත් අවස්ථාවක් හම්බුන්නේ නැහැ. මං අක්කට කියන්නේ මං හෙට කතා කරන්න කියලා. හරි. මේ පන්ති වල ඔක්කොම නිදාසේ කතා කරන්න. දැන් හිතන්න අපි මේ හොඳට උගන්වලා ළමයි මේ දුක් විඳින්නේ. අපි ළමයි 150කට උගන්වලා ඒකෙන් 50කට AB අරන්. සෙල්ලමක් නෙවෙයි හරි. ඒ කියන්නේ මම හිත හදාගෙන ඉන්නේ 1000 පන්ති ආයෙ හදන්න බෑ. හේතුව ටියුෂන් එක අද එතන නෙවෙයි තියෙන්නේ. කියන්නේ උගන්වන ගුරුවරු ළඟ නෙවෙයි ළමයි ඉන්නේ. ඒ හින්දා ඒක අපි හිතා දාගෙන ඉන්නේ. මට ඒක ප්‍රශ්නකුත් නෑ. මම ඉංග්‍රීසි මීඩියම් උත් උගන්වන හින්දා මට ආර්ථිකව ඒක ලොකු ප්‍රශ්නයක් නෑ. ළමයි සංඛ්‍යාව අඩු වුණාට මට ටිකක් ළමයි ලොකු සංඛ්‍යාවකින් එන මුදල එනවා. එතනින් එහාට යන්න බෑ. එතනින් එහාට යන්න ක්‍රමයක් තියෙනවා. ඒක කරන්න අපි ලෑස්ති නෑ. හරි. දැන් ඔයගොල්ලෝට බැන ওই ප්‍රශ්න දෙන්නේ. ඇයි? දැන් ඔයගොල්ලෝට කිව්වට ඒක තේරෙන්නේ නෑනේ. ඇයි? මගේ දැන් ඔළුව වැඩ කරනවා ඊළඟ පාර මොකද්ද? දැන් මේක මේ පාර දැන් මේ පේන විදිහට 123යි නේ. අක්කට ඉස්සරහින් එක්කෙනා මෙඩිසින් නේ. තව හොයාගන්න බැරිද? යඩෙන්ටල්ද? සංසාරයි. කියන්නේ 122. හරි. ඒ කියන්නේ කීයද මෙරිට් එක? ඒ කියන්නේ ඕවගේ මෙහෙමයි ප්‍රතිශත වෙනස් වෙනවනේ තමයි එහෙම මේ හරියටම අපිට ඉලක්කමට තක්කෙට කියන්න බෑ. අර ගෙස් කරලා ළඟින් යන ගාන කියන්නේ ඉතින් එතකොට 78 කියලා ගත්තොත් ඔව් 44 වගේ ඇවිල්ලා තියෙනවා. හරි. ඊට මෙරිට් ගාන වෙන විදිහට මට හිතෙන්නේ 42 වගේ වෙන්නද කියලා. හරි. ඔය මේ ගානට ඇවිල්ලා තියෙන අර ළමයි යන්නේ නැති හින්දානේ. තේරෙනවද කියන්නේ? නැත්තම් මේක 120 වෙන්නත් පුළුවන් ඈ. හරියටම දන්නේ නැද ගාන? ඊට අගක් කියලා ඩෙන්ටල් දන්නේ නැහැ නේ. 23 ඩෙන්ටල් 22 මෙඩිසින් නේ. එන 122 නේ කට් වෙලා තියෙන්නේ. හරි. 42යි පේනවද එන විදිහ? හරි. අවුරුදු කීපයකට කලින් 82 තිබ්බ එක 42කට ගිහලා. ඒ කියන්නේ නුවර ළමයි කී දෙනෙක්ද? නුවර ළමයි 40 මෙඩිසින් යන්න බැරි කරලා තියෙනවා. හරි. දැන් උදාහරණ දැන් ඔය මට දැන් 124 වෙච්ච ළමයාගේ අම්මා කිව්වා 128 29 ළමයි දෙන්න. ඇත්ත වෙන්නේ නැති. ඒ ළමයි දෙන්න ඒ තුනේ ළමයි දෙන්නේ. ඒගොල්ලෝ මෙඩිසින් අහුවේ කියන විශ්වාසයෙන් මේ පාර විභාගෙවත් දාලා නැහැ. ඒ කියන්නේ මෙච්චර නුවර විනාශ වෙයි කියලා හිතන්නේ නැහැ ළමයි. මංවත් හිතුවේ නැත්තයි. ඉතින් ළමයි කොහොමද හිතන්නේ? ප්‍රශ්නේ ඕක තමයි ඇත්ත. හැබැයි මේ ඇත්ත ගිහිල්ලා එළිය කියන්න බෑ. හේතුව මේ ඇත්තට වග කියන්න ඕන මිනිස්සු අපිට වඩා ලොකු වීරයෝ එළියේ. හරි. ළමයින්ගේ වැරද්ද. මං කියන්නේ මේ පුද්ගලයෙක් කියලා කළා නෙවෙයි. මේකට බයෝ විතරකුත් නෙවෙයි. සියලු විෂයන් වල සම්බන්ධයක් තියෙනවා. මොකක් හරි අවාසනාවකට. ඒ කියන්නේ දැන් කොවිඩ් වලින් පස්සේ හැදුනානේ රැල්ලා. ඒ කියන්නේ එච්චර කාලයක් ටියුෂන් ගුරුවරයෙක් හැදුන විදිහක් තිබ්බා. ඒ උදාහරණයක් කිව්වොත් දැන් මේ ආයතනයේ මහෙන් ජේකබ්ස් කෙනෙක්. හරි. දැන් මේවා ගොඩනගන්න මේ මිනිස්සයාත් මේ බිල්ඩින් එකපාරට ඇවිල්ලා නෙවෙයි. එයාත් අවුරුදු 10ක් 15ක් 20ක් ගොඩනැගිච්ච මිනිහෙක්. මහෙන් ජේකබ්ස් ඉස්සෙල්ලම් පන්ති කරේ ගම්පල එවිඩන්ට් කියන ආයතනයේ. ගම්පල නුවර නෙවෙයි පන්ති කරේ. අයියාට ෆස්ට් ක්ලාස් එකක් තියෙන ඉංජිනේරින්. හැබැයි එයා නුවරට එන්න බෑ ඇයි? ඒ නුවරට ප්‍රධාන නගරයට එන්න නම් ඊට කලින් එයා රිසර්ච් දාලා ආසන්න නගරවල නමක් හදාගෙන තමයි ආයතනයකට එන්න ඕන. ඒතර ඒ ආයතනේ මං ඊට පස්සේ ගියේ. ඒ හින්දා මං දන්න විස්තරේ. එතකොට මට ඒ ආයතනයේ සංවිධායක කියලා තියෙනවා ජේකබ් සර් ගම්පල තියෙන ඉන්ඩිවිජුවල් ක්ලාස් පවා ගෙදරට ගිහිලා කරලා ගම්පල රිසර්ච් දාලා හොදලා තමයි නුවරට ආවේ කියලා. කියන්නේ නුවර ළමයි ගම්පල පන්තිල ගානට එයා ටියුෂන් එක හැදුවා. තේරුණාද? ඒකල තමයි නුවරට ආවේ. එතකොට හයිප් එකට ආවේ කියන්නේ උගන්නලා ආවේ. ඒ අතරතුර මොකද වෙන්නේ කාලය ඇතුළත? එයා ඒකට අවුරුදු 6ක් විතර ගන්නවා. ඒ 6 ඇතුළත එයා සමහරට සිලබස් එක කීපාරක් උගන්වනවා.
සමහරට එයා සිලබස් එක 300 පාරක් විතර උගන්වලා තමයි ප්‍රධාන නගරයට එන්නේ. ඒතර ප්‍රධාන නගරයේ ලොකු පන්තියකට එන ළමයි ගොඩකට උපරිම ප්‍රවීණතාවයේ තියෙන ගුරුවරයෙක් හම්බ වෙන්නේ තේරෙනවද? එතෙන්ට දෙවෙනියට ගියේ ගුරුවරයා ජේකබ් සර් අයින් වෙනකොට එතෙන්ට ඊළඟට ගියේ ෆිසික්ස් වලට පුබුදු සර්. පුබුදු සර්යි මායි අමිල සේනාධිර සර් තමයි කරේ. අමිල සේනාධිර සර් කියන්නේ ෆස්ට් ක්ලාස් එකක් තියෙනවා ෆිසික්ස් හරි. ඒ කාලේ අපි ඒ ගම්පල වටේම තිබ්බ ඉස්කෝලවල ප්‍රතිඵල හැදුවා. ඔය පළවෙනි 10ට 10 ඇතුලේ ළමයෙක් මට මතක ළමයෙක් හිටියා ඒ තුනයි ගම්පල ඉස්කෝලේ. ගම්පල නාවල පිටිය ඔය වටේ ආසන්න ඉස්කෝලවල හොඳ ප්‍රතිඵල තිබ්බ ළමයි හිටියා. ගොඩාක් නෙවෙයි. ළමයි 6 7 හිටියා. අද හොයලා බැලුවොත් ඒ ඉස්කෝලවල එක එකක්වත් නැහැ. මේ පහුගිය අවුරුදු 5. ඇයි ඒ සාමාන්‍ය පවුල් වල ළමයි නෝයි නගරයෙන් එළියේ ඉන්නේ. ඒ ළමයි දක්ෂ ළමයි ඉන්නවා. දක්ෂ වුණාට මේ ෆයිට් එකට ඕන සමාජ බුද්ධිය නෑ ඒ ළමයින්ට. දැන් ඒකට හිතන්නකො මම දැන් ගම්පල ඉඳන් ඒකට මම එනකොට දැන් නුවරට එන්න දැන් ඔන්න ජේකබ් සර්ලා පළවෙනියට ගිය කට්ටිය ඔන්න නුවරට එනවා. ඊට පස්සේ ඔන්න දෙවෙනි සෙට් එක අපි යනවා ගම්පලට. මම පුබුදු සර්. දැන් පුබුදු සර් මෙහෙ කරනවනේ ක්ලාස්. ඔය දෙන්නගේ ෆිසික්ස් ගැන ආය අහන්න දෙයක් නැහැ නේ ජේකබ් සර්ගේ පුබුදු සර්ගේ. හරි? නුවර රිසර්ච් බලපුවම ඔය දෙන්නගේ තමයි ඉන්නේ පොලිමට. හරි? ඒක තමයි ඇත්ත. ඊට පස්සේ මම දැන් එනකොට මේ නුවර කවුද ඉන්නේ? නිස්සංග සර්. හරිද? ඉස්කෝලේ උගන්නලා පේප් මාකිනුත් ගිහිල්ලා අවුරුදු 10ක් විතර. දැන් මම එන්නේ කොහමද? මම එන්නේ මට බයෝ වලට මම ඩිග්‍රියක් කරලා බයෝ වලට ස්පෙෂල් එකක් තියාගෙන ඒක ස්පෙෂල් එක විතර නෙවෙයි ක්ලාස් එකකින් ඒක ඉවර කරලා උපරිම පොරත්වෙන් එන්නේ. මම තමයි නිකන් චාල්ස් ඩාවින් වගේ එන්නේ. හරිද? හැබැයි ටික දවසක් යනකොට මට තේරෙනවා විෂය උගන්වනවා කියන එකයි මේ විභාගයේ සෙටප් එකට ළමයෙක් හදනවා කියන එකයි වැඩ දෙකක්. එතකොට අර දැන් හොඳට උගන්වන සර් කෙනෙක් ඉන්නේ නිශ්ශංක සර්. දැන් මම එයාට මොකද කරන්න ඕන? එයාට අභියෝගයක් වෙන්න නම් මම මොකද කරන්න ඕන? මම කොහොම හරි මට ළඟට එන ළමයින්ට එයාට වඩා උගන්වලා මට සංඛ්‍යාව හදන්න බෑනේ. එයාලා දැන් නිශ්ශංක සර් ළඟ ළමයි 600ක් ඉන්නකොට මල් ළඟ ඉන්නේ ළමයි 100 නම් මට ඒ සංඛ්‍යාව ඊට වඩා දාන්න බෑ. ඒක ප්‍රායෝගිකව තේරෙනවනේ. නිශ්ශංක සර් 50ක් දැම්මොත් මට 50ක් දාන්න බෑනේ. ඒතකොට 150කට එන්නේ. හැබැයි මම ප්‍රතිශතාත්මකව දැන් පෙන්නනවා. අපි දෙන්න ඒ කාලේ දැන් මම ඔය සර් එක්ක කතා කරනකොට කියනවා අපි හෑන්ඩ් බිල් ගෙවුවේ සර් එහෙම. කියන්නේ මම පෙන්නන්න හදන ප්‍රතිශතයෙන් හරි මගේ සර්ට වැඩි ඒ තියෙනවා කියලා. හරිද? සංඛ්‍යාවෙන් පෙන්නන්න බෑනේ. පැහැදිලිද? ඒ තරංගය ඇතුලේ මොකද උනේ? මා විශේෂයෙන් ගොඩ නැගුණා. සර් කොහොමත් ඉතින් උඩින් හිටියේ. අන්තිමට අපි දෙන්න එකතු වෙලා තමයි ওই ඉලක්කම් හැදුවේ. හරි? මට ඊයේ 40 කතා කරපු ළමයා කියන කතා කරනකොට සර් අහන ළමයි ඉන්නේ සර්ගේ මෙඩිසින් දැන් අර ප්‍රීමියම් ලිස්ට් එකක් හදාගෙන ඉන්නවනේ ළමයි. සර්ගේ නිස්සංග සර්ගේ ළමයි තමයි ඉන්නේ. දැන් මේක මේ කොවිඩ් වලින් කැඩුන්නේ නැත්තම් මේක යන්න තිබ්බේ මෙහෙට. හරිද? යාර මේක උඩට යන්න තිබ්බේ. උඩට යන්න තිබ්බ එක කඩාගෙන අනිත් පැත්තට ගියා. හරිද? හේතුව මේ එකම පුද්ගලයෙක්ගේ වැරද්දක් කියලා නෙවෙයි මම මේ කියන්නේ. මේකේ කොවිඩ් වලින් පස්සේ සමහර දෙමාපියෝ මොකද හිතුවේ? ළමයා ඔන්ලයින් යවනවා. කිසි ප්‍රශ්නයක් නැහැ ඔන්ලයින් එකේ හොඳට උගන්වන ගුරුවරු ඉන්නවා. හොයලා බලලා ගෙවුවා නම් කමක් නැහැ. හරිද? එහෙනම් ප්‍රශ්නයක් නැහැ නේ. ඔන්ලයින් එකේ අර ෆිසිකල් එකේ තරම් අධ්‍යාපනික පරිසරයක ළමයාව තියාගන්න අමාරුයි. මොකද ගුරුවරයාට එහෙම සම්බන්ධයක් නැහැ. දැන් මේක ඕගොල්ලෝ නින්දාගෙන එනකොට මම නෝන්ඩි කරලා චොර කරලා ආයි සමහර රැට නින්දයක් නැති ගන්නට ගන්නවා. ඊනින් බය වෙලා හැරෙන ගන්නට චොර කරනවා. හරි? දෙවක වෙනවද අරගේ? නෑනේ. එතකොට ඒකේ ප්‍රතිඵල අඩු වෙනවා. ඊට පස්සේ අර වගේ විෂය එකපාරට ආව අර අවකාශයට උගන්වන්න පුළුවන් නේ දැන්. දැන් අර අපි ආපු පාත් එකේ ආපු ගුරුවරු නෙමෙයි ඊට පස්සේ ආවේ. දැන් මං නුවරට එන්නේ අවුරුදු 6කින් 7කින් පස්සේ ගම්පලිදා. එතකොට අපිත් අර විෂය සිලබස් එක උගන්වලා මේකට කලින් සිලබස් එකත් උගන්වලා. ඒ දෙකෙත් වෙනස්කම් අඳුරගෙන ඒක තමයි අපි අදටත් අර ප්‍රතිඵල දාන්නේ. හරි? හැබැයි සමස්තය විසින් අර ලොකු ප්‍රමාණය ගන්න මිනිස්සු කරන හානිය මේ අපි ළඟ ඉන්න ළමයින්ටත් ඇවිල්ලා දැන්. දැන් මෙයාට මන් දන්නේ මොනවද කරන්නේ අක්කගේ ප්ලෑන් එක කියලා දැන් යනවා කියලා දෙන්නේ. හරි අපි පස්සේ කතා කරමුකෝ මම එයාට කතා කරන්නම්. හරි? ඉතින් ඒ ළමයා දෙපාරක් ඒ දාලා. ඉතින් මටත් මොනවද මං ඒ වලටත් වඩා මොනවද දාන්නේ? වෙනම අප්සෙට් මට ඊ ඇත්තටම දැන් සතුටින් කතා කරන්න පුළුවන් දවසක් නෙවෙයි. ඒ එකක් නෙවෙයි ළමයි. අර අනිත් ළමයා 143 ළමයා 136 ළමයා 136 ළමයා ආයේ විභාගෙ ලියන්නෙත් නැහැ. ඒ ළමයාට වෙනම අප්සෙට් වෙලා. ඉතින් මේ හොඳටම රිසර්ච් දාලාත් යන්න බැරි කොට ඉතින් සමහර ළමයි මානසික වැටෙනවනේ. ඒ ළමයා යන්නේ නැහැ. දැන් මොලිකියුලද පොදේ ඇවිල්ලා ඒකට යනවා කිය ඉන්නේ. හරි? ඕක තමයි ඇත්ත. හැබැයි එළියේ පේන චිත්‍රය මොකද්ද? ඕක තමයි කතාව. ඒ හින්දා ඕගොල්ලෝ දැන් මට කරන්න දෙයක් නැහැ. මම කරන්න තියෙන ඕගොල්ලෝට මොකද්ද? ඒ වලට නෙවෙයි දැන් උගන්වන්න වෙන්නේ මොනවද?
A+ වලට. ඒ මේ වලට උගන්න බුලමයිනේ මේ ඉන්නේ. මුල ඉඳන් ආපු ළමයෙක් ඒගොල්ලෝගේ අක්කා. බලන්නේ. දැන් අංගිත් ඇවිල්ලා ඉන්නේ විශ්වාසයෙන්නේ. හැබැයි ඉතින් කරන්න දෙයක් නැහැ. හරි. දැන් මෙතන තව අය ඉන්නවනේ. දැන් ඊළඟ පාරත් ඕකම වෙනවා. දැන් ගිය පාර මගේ රිසර්ච් හොඳින්ද රිවිෂන් පන්තියට ආව ළමයි 100 ගාණක් ආවා අලුතෙන්. හැබැයි බහුතරයක් ළමයි SF ළමයි 15කට එක්කෙනෙක් වගේ තමයි 100 එකක් තියෙන ළමයි එක්ක. එතකොට ඒක මට ප්‍රෙෂර් එකක්. දැන් මේක ළමයි සංඛ්‍යාව වැඩි වෙනකොට ගුරුවරයෙක්ට සතුටක් නැහැ. සල්ලි ගොඩන්නේ. හැබැයි දැන් මට අරක ප්‍රෙෂර් එකක් එන්නේ. ඇයි? දැන් මම කල්පනා කරනවා මාස 3න් කොහමද මේ ලෙවල් එකට මේ ළමයි ගේන්නේ. ඒකද තමයි මම අර කතාව කිව්වේ. හරි. ඔයාට එහෙම කිව්වේ මම. පන්තියේ මම ඕපන් කිව්වා සමහර අයට මේ මාස 3 කරන්න බෑ මේක. ඒ ඉතින් මට තේරෙනවානේ මම ප්‍රෙෂර් මම දෙන ලෙවල් එකට පේපර් එක මාක් කරපු ගමන් මට තේරෙනවා අර ළමයින්ට හැරෙන්නවත් බෑ. හේතුව ඒ ළමයින්ට පොයින්ට් එකක් කියන එක දන්නේ නැහැ. හරි රින ලකුණු දෙනව ගම මොකද්ද කියලා අහනවා. එහෙම කියලා මට දැන් සංඛ්‍යාව වැඩි වුණාට ඒ ළමයි දිහා හැරලා වැඩ කරන්නත් බෑ හේතුව. ඒ මාත් එක්ක ආපු ළමයි දැන් ඕගොල්ලෝ වගේ සෙට් එකක් ඉන්නවනේ. දැන් ඕගොල්ලෝ මම ට්‍රේන් කරගෙන මේ ඉන්නේ අරන් ඉන්නේ අවුරුද්දක. දැන් අර කට්ටිය වැඩි ගොඩක් ආවා කියලා ළමයි 100 ගානක් අලුතෙන් ආවා කියලා මට ඒගොල්ලොන්ට සෙටප් කරන්නත් බෑ දැන් වැඩේ. පේපර් එකේ ලෙවල් එක අඩු කරන්නත් බෑ. ඒයිද සමහර අයට මම කිව්වා ෂයි එකක් අත අරින්න කියලා. බහුතරයක් පිළිගත්තේ නැහැ. පිළිගත් එක්කෙනෙක් හරි ඉන්නවා. මේ අර ළමයා දැන් පහුගිය දවස් දෙකේ මම බලාගෙන 80ට වැඩි ලකුණු තිබ්බනේ. හරි? හැමදාම ඔයා 30 වනේ පහුගිය දවස් දෙකේ. හරි? හරි. බය වෙන්න එපා. ඔයාට එකක් එනවා. ඔයාට 27 එකක් එනවා. ගිය පාර තිබ්බේ S එකක්. හරි? C එකක්. C එකක් තිබ්බේ බය වෙන්න එපා. ඔයාට එකක් එනවා. කොහොම විශ්වාසයෙන් අල්ලලා ගියා. හැබැයි දුව මේකයි වැඩි. ඔයාට එකක් ආවට ඔයා මෙඩිසින් එකයි කියලා මට කියන්න බෑ මේ තියෙන තත්ත්වය. තේරෙනවද? එහෙනම් ඉතුරු විෂයන් දෙකක් සැරට ඇදගෙන යන්න. හරි? මේ තුනක් තියෙන ළමයින්ට වෙච්ච දේනේ කිව්වේ. කරන්න දෙයක් නැහැ. මේ தත්ත්වය වෙනස් වෙන්න ඕන. මොකද දන්නවද වෙන්නේ? ඒ කියන්නේ මෙතන ඉන්න දැන් සමහර ළමයි අපි හිතමු දැන් ඔන්න මෙරිට් එකේ දැන් පේන විදිහට 40 ගානක්නේ මෙරිට් ඉන්නේ. මගේ ළමයි ඉන්නවා මෙතන 8ක් හරි 9ක් හරි. හරි? ඕ ඒ වගේ ගානක් ඉන්නවා. 5 8 11 12 24 40 41 ඒ වගේ. ඒ කියන්නේ මේ අපි ළමයි 150ක් තියාගෙන මෙරිට් එකෙන් 125කට දායකත්වය දීලා තියෙනවා. එතකොට ළමයි 1000ක් තිබ්බ මිනිස්සු මොනවා හරි මීට වඩා දෙයක් කරා නම් මේ ප්‍රශ්නේ වෙන්නේ නැහැ නේද? ඇත්තටම නේ. දැන් ළමයි 9 ඒ තුනක් ගත්තට වැඩක් නැහැ. හරි? දැන් ඔන්න හිතන්නකො සමහර ළමයාට බෑ. ඔන්න සමහර එක ළමයෙක් ඉන්නවා ඒ තුනයි. හරිද? දැන් ඒ තුනේ ළමයිනේ ඔක්කොම ඉන්නේ ඔය දැන් එකේ ඉඳන් ගත්තොත් නුවර එකේ ඉඳන් 100 පළවෙනි 100 ඇතුළේ ඉන්න අය. බහුතරයක් ඒ තුනේ අයනේ. හරිද? හැබැයි මේ 100 ඉන්නේ ඒ තුනේ එක්කෙනා නුවර ඉන්න හොඳටම විෂය උගන්වන ගුරුවරු තුන්දෙනෙක් ළඟට ගියොත් සමහරට මේ ළමයා 100 නෙවෙයි මෙයා කීයද? මෙයා සමහරට එනවා 60ට නැත්තම් 20ට. එතකොට එයා මෙරිට්. එතකොට මොකද වෙන්නේ? තව ළමයෙක් ඇතුළට එනවා. දැන් මේ ළමයා ඒ තුනක් ගත්තට මේ ළමයා මෙරිට් නෙවෙයි. එතකොට මොකද වෙන්නේ? ළමයෙක් එළියට යනවා. තේරුණාද? ඒ හින්දා අර මෙරිට් එකට ෆයිට් කරන්න පුළුවන් ක්‍රීම් ලෙවල් එකේ උන් ටික උඩටම යනවා. ඇත්තටම කිව්වොත් දැන් ඒ උඩට ගිහිල්ලා තියෙන්නේ ඉංග්‍රීසි මීඩියම් ළමයි ටික විතරයි. හේතුව උන් ටික බේරෙනවනේ. දැන් මායිනිෂංග සරුයි ලිස්ට් එක ලිව්වා හරියද? කතා කරලා ටිකක්. දැන් පළවෙනිය මම දැන් මේ කියන්නේ මගේ ඉන්න ඕනේ නැහැ කියන එකට උදාහරණයක් ආ. පළවෙනියා ඉංග්‍රීසි මීඩියම්. ඉංග්‍රීසි මීඩියම් ගොඩක් ළමයි මල් ළඟට එන්නේ. හැබැයි ළමයි මල් ළඟට ඇවිල්ලා නැහැ. මම දන්නේ නැහැ. හැබැයි ළමයි ගිහිල්ලා තියෙන්නේ බෝකුල මුල ටීචර්ගේ. අවුරුදු 30ක් විතර උගන්වන හොඳට විෂය උගන්වන ගුරුවරයෙක්. ඒතකොට මොකද වෙන්නේ? ළමයට හානියක් වෙලා නැහැ නේ පළවෙනිය වෙලානේ. ඒකට හොඳට උගන්වන මම කියන්නේ බය වුණත් හොඳට උගන්වන මිනිස්සු තව ඉන්නවා. ඉස්කෝලේ ටීචර්ස්ලාම ගොඩක් ඉන්නවා. ළමයි ඒ හරි ගුරුවරු ළඟට ගියා නම් අපි ළඟ ඉන්න ළමයි ටික බේරෙනවා. ඒ ළමයි කිසි හවුලක් වෙලා නැහැ. හරි. අපි ওই ලිස්ට් එක ලිව්වා හරිද? නිකන් හදලා. පේන විදිහට පළවෙනි 20 ඇතුලේ. හරි. ඊයේ මගේ නිශංග සර් කියලා ළමයි තමයි ගොඩක් ඉන්නේ. ඒ අතර ඉන්න ළමයි ඔක්කොම මගේ මැඩම් ළඟ ගිය ළමයි. ඔය ඉන්න මැඩම්ලා කීප දෙනෙක් මං කිව්වේ බෝගල් මුල් ටීචර්යි ඔය පාලාගම ටීචර් තව හොඳ ගුරුවරු ඉන්නවා. ඒගොල්ලෝගේ ගිය ළමයි 20ම වගේ. දෙන්නෙක් විතර තමයි අපිට හොයාගන්න බැරි වුණේ. මං හිතන්නේ ඒ ළමයිත් ඔය වෙන කාගේ හරි ගිහලා තියෙන්නේ. ඔය රැල්ලේ පන්ති නෙවෙයි. හරි. හැබැයි රිසල්ට් ෂීට් ගහපුවම කොහොමද තියෙන්නේ? අපේ රිසල්ට් ෂීට් නෙවෙයි ලොකුම ඒවා. ලොකුම රිසල්ට් ෂීට් කාගේද? ඇයි ඒ? එහෙම ඒක තමයි යන්නේ අන්දන එක තමයි මම මේ කියන්නේ තේරුම් ගන්න කියලා. දැන් රිසල්ට් ෂීට් එකක් ගත්තම හරිනම් මොලේ තියෙන ළමයට පුළුවන් ගුරුවරයා කවුද කියලා හොයාගන්න. ඒ ගුරුවරයා ඇත්ත ගුරුවරයෙක්ද බොරු ගුරුවරයෙක්ද? මොකද්ද බලන්න තියෙන්නේ? ළමයාගේ දිස්ත්‍රික්කය හරි ලෙස පෙන්නලා තියෙනවා. දැන් මම ඔය ඉස්සර මම ඉන්ඩෙක්ස් නම්බර් එක දාන්නේ. ඒතකොට මට සර් කෙනෙක් කිව්වා
ඔය ඉන්ඩෙක්ස් නම්බර්ස් ගහ ළමයි දන්නෙත් නැහැ උන් දන්නෙත් නැහනේ. කෙලින්ම ඉස්කෝලේ දාන්න. එතකොට ළමයා දන්නවනේ මේ නුවර ළමයෙක් කියලා. දැන් ගියපාර වගේ තිබ්බ ඉස්කෝල ටිකනේ. එතකොට නුවර ඉස්කෝලයක් කියලා තේරෙනවනේ. හරි. පොලිමර ඉස්කෝල ටික. අනිත් එක අපි රිසල්ට්ස් දාන්නේ කොහමද? සබ්ජෙක්ට් එකේ රිසල්ට් එක තමයි ලොකුවට දාන්නේ. ඇයි? මම කියන්නේ බයෝනේ. ඒ ටික ඔයගොල්ලෝ කොලේ ඇතිනේ බලන්නකෝ. ඉස්සර උන් හොඳ රෑන්ක් තියෙන්නේ. මේ 5 8 හරිද? හැබැයි මම රෑන්ක් එක ලොකුවට දාන්න හේතුව ඒක ගුරුවරු 3 දෙනෙක්ගේ කන්ට්‍රිබියුෂන් එක. මං හින්දා නෙවෙයිනේ පස්වෙනිය වුනේ. මට ආයිති බයෝ එක. ඒක දානවා ලොකුවට. අදාළ විෂය ප්‍රතිඵලයේ දාන රිසල්ට් ෂීට් කීයක් තියෙනවද කියලා බලන්න. ඉලක්කම් දාන්න. හරි? ඉලක්කමක් දාලා තියෙන මෙහෙම දැන් වැඩේ තියෙන අර ළමයින්ට මොලේ නෑ කියලා ඒගොල්ලෝ දන්නවා. එහෙනම් ඉතින් වැඩේ සාර්ථකයි. 1 1 1 1 1 1 2 2 2 2 2 3යි 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 3යි. ඒකල මෙතන නම දානවා. ධනුෂ්ක. එච්චරයි. එතකොට ළමයෙක්ට තේරෙන්න ඕන ඇත්තනම් කියන්නේ දැන් අපි ප්‍රතිඵලයක් අරගෙන ළමෙක් කියන්නේ වචනයක් නෑ. අපි ඔක්කොම දාලා තියෙන ඉස්කෝලේ දාලා තියෙන ඩිස්ට්‍රික්ට් රෑන්ක් එකේ දාලා තියෙන සබ්ජෙක්ට් රිසල්ට් එකේ දාලා තියෙන. දැන් මේ ළමයා කොයි දිස්ත්‍රික්කයේ දෙක? දිස්ත්‍රික්ක 25 පුරාම යන්න වෙනවා. යාපනයේ අතාරින දෙමළ ළමෙක් නෙවෙයිනේ. මඩකලපු වගේ අතාරින බල ඉතුරු දිස්ත්‍රික්ක ඔක්කොමගේම රිසල්ට් ටික හොයන්න වෙනවා. වෙනම උට A level කරන්න වෙන්නේ නැහැ රිසල්ට් ටික හොයන්න වෙනවා. දැන් මේ දෙවෙනියා කොහෙද? නෑ. මම බැලුවේ මෙච්චරයි. රයිට්. අදාළ පුද්ගලයා ෆිසිකල් පන්ති කරන නගර තියෙනවනේ. ඒ නගරවල පළවෙනියා නෑ. ඒ නගරවල දෙවෙනියා නෑ. ඒ නගරවල තුන්වෙනියා නෑ. ඒ කියන්නේ මේ ළමයි කොහේ ළමයිද? සමහර විට එහෙම එවුන් නැද්ද දන්නෙත් නෑ. වෙන ග්‍රහ ලෝකයකද දන්නෙත් නෑ. ඒ හොයන්න බෑනේ. ඉන්නවා නම් සමහරවිට ඔන්ලයින් ආපු ළමයි. එතකොට මේ ඔන්ලයින් ආපු ළමයි ඒක මාර ලොජික් කියන්නේ. තමන් ෆිසිකල් උගන්නපු නගරේ ප්‍රතිඵල මොනවත් නෑ. ඔන්ලයින් අර දවස් දෙකක් විතර ආපු ළමයි දිස්ත්‍රික්කේ පළවෙනි වෙලා. තව ටිකක් ඈතට ගියා නම් තව ලස්සනට පේනවා. ප්‍රතිඵල දැම්ම නම් මේ සමහර ළමයි ඉන්න උඩ රෑන්ක් තියෙන අදාළ විෂය ප්‍රතිඵලය තමයි අඩුම ප්‍රතිඵලය. ඒ කියන්නේ දැන් ඒ සමහර පොඩි දිස්ත්‍රික්කවල තියෙනවනේ. හරි. දැන් ඔය පුත්තලම පොළොන්නරුව වගේ දිස්ත්‍රික්කයක් ගත්තොත් මෙන්න මේ වගේ රිසල්ට්ස් තියෙන ළමයි ඉන්නවා 10 වෙනියෝ. දැන් මේ බයෝ තමයි මේ. හරි. දැන් මම මේ ප්‍රතිඵලේ මාකට් කරනවා මෙහෙම. 10 වෙනියා. 10 වෙනියා. 10 වෙනියා. 10 වෙනියා. මේ ලිස්ට් එකේ. වව් කියලා හිතනවනේ. හැබැයි මූ 10 වෙනියා වෙලා තියෙන්නේ මං හින්දා. එච්චර ලොජිකල් නෑ දැන් ඉන්න ළමයි. බොරුනම් බලන්න ඕනම ප්‍රතිඵල ලේඛනයක්. ඒක විතරක් තීරණය කරන්න පුළුවන් මේ මිනිස්සයා හොඳ මිනිස්සෙක්ද බොරු මිනිස්සෙක්ද. ඔය කියන බණ වැඩක් නෑ. මම කියන ඕනම විශේෂයකට අදාළව ප්‍රතිඵල ලේඛනය ගන්න අර කතාව තියෙනවද බලන්න. ඒක නැත්තම් ඒ කියන්නේ මොකක් හරි හංගනවා. දිස්ත්‍රික්කේ හරියට කියන්න බැන්න. ඔය ළමයි 1000ක් විතර ඉතින් ගුරුවරුන්ට මම කියන්නේ හෑන්ඩ් බිල් 3ක් ගහන්න පුළුවන්. දැන් නුවර ළමයි 1000ක් හිටියා නම් නුවර ඒ තියෙන්නේ 3%නේ. අපේ 15%ට වැඩිය තියෙනවා. නමුත් මම කියන්නේ සාමාන්‍ය ප්‍රතිශතයේ 3%නේ. රයිට්. අපි ඊටාම සාධනව කියමු 3%යි. දැන් 1000 ඒ 30 කීයක් තියෙන්න ඕන? 30ක් තියෙන්නේ මේ. ඉතින් නුවර ඒ 30ක් ගහන්න පුළුවන් නම් අවුලක් නේ. එතකොට නුවර රිසල්ට් එක හංගන්නේ ඇයි? ඇත්ත කතාව. නුවර ඒ 30ක් නෑ අර 1000 ඇතුලේ. ඒ කියන්නේ ඒගොල්ලෝ නුවර ප්‍රතිඵල වැඩි කරන්න නෙවෙයි දායක වෙලා තියෙන්නේ. අඩු කරන්න. එතකොට නුවර 103 තියෙන්නේ කවුරු හින්දාද? වෙන ගුරුවරු හින්දා. තේරෙනවද? ඒගොල්ලෝගේ නම්වත් දන්නේ නැහැ. නේද? සමස්ත ඒ කියන්නේ බහුතර ඒගොල්ලෝ ළඟට ගියාට සුළුතරයකින් හොඳ රිසර්ච් දාන ගුරුවරු ටිකක් ඉන්න හින්දා තමයි අර ප්‍රතිඵලය තියෙන්නේ. හොඳටම හොයලා බැලුවොත් ඒ ඔක්කොම කරලා තියෙන්නේ ප්‍රතිඵල අඩු කරපු එක. හැබැයි අර වගේ ලොකු එකක් ගහනවා. ඒකල කොලෙත් ලොකු එකක්. මෙන්න මේ ගාන විතර කොලේ එක ගහපුවාම බය හිතෙනවනේ. අපිටවත් බය හිතෙනවා. මං හිතුවා ඇත්තට මේ කොලවල සයිස් එක දැක්කම මං හිතුවා මේ පාර 182ක් විතර මෙරිට් ඇති කියලා. ඕක තමයි ඇත්ත. හරිද? කරන්න දෙයක් නැහැ. ඕගොල්ලෝ අවදානමෙ ඉන්නේ සහ මානසික පීඩනයක ඉන්නේ. මේක ජය ගන්න තියෙන එකම ක්‍රමය මොකද්ද? A නෙවෙයි A+.